ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන වෙනුවෙන් සියලුම විදුහල්පතිවරුන් ඒ වගේම පාසල් මාධ්‍ය සමාජ භාර ආචාර්යවරුන් ඒ වගේම පාසල් මාධ්‍ය සමාජ දූ දරුවන් ඔබ සියලු දෙනාටම ලැබුවා වූ නව වසර 2023 ජනමාධ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ වගේම පාසල් මාධ්‍ය සමාජ ජාතික ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ඔබ සැමට මෙම වසර ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන අලුත් අවුරුදු පණිවිඩයයි මම ඔබට ලබා දෙන්නේ. ඔබ දන්නවා මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පාසල් මාධ්‍ය සමාජ වෙනුවෙන් ඒ වගේම ඔබේ නිර්මාණ කුසලතාව වෙනුවෙන් මාධ්‍ය කුසලතාව වෙනුවෙන් පාසල් මාධ්‍ය ජාතික ප්‍රවර්ධන වැඩසටහනින් පසුගිය වසර 3 තුල ඔබ වෙනුවෙන් කරපු විශාල කාර්යභාරය. ඒ කාර්යභාරය 2023 වසරේ වඩාත් සංවිධානාත්මකව මාධ්‍ය සැලසුමක් සමග ඔබ වෙත එන පණිවිඩය තමයි අද මම ඔබ වෙත ගෙන එන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන දැනට දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණා. ජාතික අධ්‍යාපන ආයතනයේ ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් 20 සමගාමී අංශයේ අනුදැනුම මත නැත්නම් මාර්ගෝපදේශකයේ මත ඔබ දන්නවා ඇයි ජනමාධ්‍ය අමාත්‍යාංශ විදිහට රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට මේ වැඩසටහනට අපි එක්ුණේ. ඔබට අවුරුදු 20කට ආසන්න කාලයක් මේ වැඩසටහනේ ඔබේ මාධ්‍ය විෂය ප්‍රායෝගිකව ඔබේ මාධ්‍ය විෂය කුසලතා සම්පූර්ණ විදිහට ඔබේ මාධ්‍ය විෂය නිර්මාණාත්මක විදිහට ඔබේ මාධ්‍ය විෂය වෘත්තිමය විදිහට ඔබට කරගෙන යාමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දැක්ම සහ මෙහෙවර අනුව අපි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන ප්‍රබුද්ධ ජනමාධ්‍ය සංස්කෘතියක් ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් උදෙසා පාසලේ සංවේදනා මාධ්‍ය අධ්‍යයන විෂය ඉගෙන ගන්න ලබන දරුදරියන් වෙනුවනුත් ඒ වගේම පාසල් මාධ්‍ය සමාජවලට ප්‍රවේශ වෙන්න දරුදරියන් වෙනුවනුත් ඔබගේ වෘත්තීය මාර්ගෝපදේශකත්වයේ ලබා දෙමින් ඔබ යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් තුළ ජනමාධ්‍ය සාක්ෂරතාවයක් සහිත එක් ආකාරකින් පාසල් දරුවෙක් වගේම අනික් පැත්තෙන් යහපත් සමාජ පුරවැසියෙක් බවට පත් කරන්න ජනමාධ්‍ය අමාත්‍යාංශ විදිහට රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට ඔබට උදව් කිරීමට අපි ඉදිරිපත් වීම තමයි මේ සමස්ත වැඩසටහනේ අරමුණ බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ වෙනුවෙන් ඔබේ පාසලේ මාධ්‍ය සමාජ භාර ආචාර්යවරයා නැත්නම් ආචාර්යතුමිය ඒ සියලු දෙනා වගේම ඔබ පාසල් මාධ්‍ය සමාජයේ සිසු දරුදරියන් ඔබේ ක්‍රියාකාරීත්වය කොහොමද මේ වෘත්තීය ජනමාධ්‍ය කලාවක් උදෙසා ඒ වගේම යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් උදෙසා ඔබව මාර්ගෝපදේශකත්වයක් සහිතව මේ විෂයට හුරු කරන්න කියන එක තමයි අපි ඔබගෙන් නැත්නම් අපේ පැත්තෙන් ඔබට අපි ලබා දෙන පණිවිඩය. මේ සඳහා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය අධ්‍යාපන විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ යටතේ පවතින ආයතන රාජ්‍ය මාධ්‍ය ආයතන ඒ වගේම විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශ සියල්ල ඒකාබද්ධ කර ඔබට ප්‍රායෝගිකව දැනුම ලබා දීම සඳහා වැඩසටහනක් අපි සම්පාදනය කරලා තියෙනවා. මේ සඳහා අපිට විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශවල මහාචාර්ය ටියුඩ වීරසිංහ, මහාචාර්ය සී රංජන්, මහාචාර්ය කමල් වලේබොඩ මෙවැනි ආචාර්ය මහාචාර්යවරුන් වගේම රාජ්‍ය මාධ්‍ය ආයතනවල මෙම මාධ්‍ය විෂයට සම්බන්ධව මාධ්‍ය පුහුණුවක් ලබා දෙන විශේෂ දැනුමක් තියෙන විශේෂම මාධ්‍ය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන වෘත්තිකයන්ගේ අදහස් උදහස් ඒ වගේම ඔවුන්ගේ මාර්ගෝපදේශනයත් ඔබ වෙනුවෙන් අපි ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ පසුගිය වසර 3ක කාලය තුළ ඔබේ ජනමාධ්‍ය සමාජයේ එහෙම නැත්නම් ඔබේ මාධ්‍ය සමාජයේ ලියාපදිංචි කළ ඔබේ ගුරුවරයාව ලියාපදිංචි කළ ඔබේ ගුරුවරයාට නිල වටිනාකමක් ලබා දීලා රාජ්‍ය හැඳුනුම්පතක් ලබා දීලා ඒ වගේම ඔබේ පාසලේ මාධ්‍ය සමාජයට පාසල් පුස්තකාලයට සංවේදන පොත් කට්ටලයක් ලබා දීලා ඔබට බිත්ති පුවත්පතක් ලබා දීලා ඒ වගේම ඔබට මාර්ගෝපදේශනයක් සහිත යම් වැඩසටහන් ඒ වගේම ඔබේ වෘත්තීය නිපුණතාවයන් සඳහා මාධ්‍ය ප්‍රායෝගික වැඩසටහන් හැම මාසයකට වරක්ම රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරමින් අපි නිරන්තරයෙන්ම ඔබට දැනුම ලබා දීම සඳහා විධිමත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ වැඩසටහනට දිවයිනේ සෑම පාසලක්ම විශේෂයෙන්ම ජාතික පාසල් 3400කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පවතිනවා. අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම අපිට උපදෙස් ලැබිලා තියෙනවා ගරු ජනමාධ්‍ය අමාත්‍ය
ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙන්, ඒ වගේම අපේ අමාත්‍යාංශ ලේකම් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ්‍ය පැල්පිට මැතිතුමාගෙන්, ඒ වගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් මේ ජාතික පාසලක හැම ජාතික පාසලක් සඳහාම පාසල් මාධ්‍ය සමාජයක් ඇති කිරීමේ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීම සාර්ථක කර ගැනීම සඳහා කොහොමද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වෙන්නේ, කොහොමද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මැදිහත් වෙන්නේ, ඒ සඳහා ඔබට ලබා දිය යුතු පහසුකම් මොනවද, දැනුම මොනවද, මාර්ගෝපදේශකත්වයේ කුමක්ද කියන එක. මෙන්න මේ පණිවිඩය අපි විශේෂයෙන්ම දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරීන් හරහා අපි හැම දිස්ත්‍රික්කම පිහිටවා තිබුණා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාලයක්. මේ සඳහා විශේෂයෙන්ම පුහුණුව සහිත අපේ වෘත්තික කණ්ඩායමක් සෑම දිසාපති කාර්යාලයකම මාධ්‍යංශවල ඉන්නවා. ඔවුන් හරහා ඔබට පාසල් මාධ්‍ය සමාජයක් පිහිටීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන මාර්ගෝපදේශකත්වය ලබා දීමට අපි සැලසුම් කරලා තියෙනවා මේ නව වසරේ සිට. මේ වන විට ඔබේ බිත්ති පුවත්පත, මේ වන විට ඔබේ සංවේදන පොත් කට්ටලේ දිසාපති කාර්යාලවල පිහිටා තිබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාලවලින් ලබා ගැනීම සඳහා අපි ඔබව දැනුවත් කරලා තියෙනවා. ඉදිරියේදී පාසල් මාධ්‍ය සමාජ පිහිටවීම සඳහා දිස්ත්‍රික්කයේ තුල ජාතික පාසල් වේවා, ඒ වගේම එකේබී පාසල් වේවා, කුඩා නැත්නම් ප්‍රාථමික අංශ වේවා, මේ සියලුම පාසල් වල තියෙන පහසුකම් සමග යම්කිසි ආකාරයෙන් පාසල් මාධ්‍ය සමාජයක් පිහිටවනවා නම් දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඒ ඔබට අවශ්‍ය මාර්ගෝපදේශත්වය ලබා දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරනවා මෙම ජාතික ප්‍රවර්ධන වැඩසටහන යටතේ. ඒ සඳහා ඔබ නිරන්තරයෙන්ම සම්බන්ධතාවයක් ඇති කරගන්න ඔබේ දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාලයේ හා එහි භාරව සිටින නිලධාරීන් සමග අපි ඔබට අවශ්‍ය ඒ සියලුම උපදෙස් පත්‍රිකා ඔවුන් වෙත යවනවා. ඒ වගේම නිරන්තර සම්බන්ධතාවයක් ඔවුන් හරහා අපි පවත්වාගෙන යනවා. එතකොට අපිට පුළුවන් හැම දිස්ත්‍රික්කයකම දැනට ආරම්භ කර නැති පාසල් මාධ්‍ය සමාජ වැඩපිළිවෙල දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව දැනුවත් කරන්න. ඒ වගේම ඉදිරියේදී ඔබට පුළුවන් අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඉලක්ක කරගෙන රජයේ චිත්‍රපටි අංශය විශේෂයෙන්ම ඔබ දන්නවා 1948 සිට දීර්ඝ ඉතිහාසයක්, පැරණි ඉතිහාසයක් තියෙන පර්යේෂණ සිනමාවට නායකත්වයක් දීපු, මාර්ගෝපදේශකත්වයක් ලබා දීපු යම්කිසි අනන්‍යතාවයක් සහිත තිබෙන රජයේ චිත්‍රපටි අංශයේ නැරඹීමට, රජයේ චිත්‍රපටි අංශයේ පැරණි චිත්‍රපට සංස්කරණ මැදිරි, ශබ්ද මැදිරි මේ සියල්ලක්ම ඔබට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමකින් පසු අපිට ඔබ පිළිබඳව යම්කිසි ඔබේ ප්‍රායෝගික දැනුම පිළිබඳව දැනුමක් ලබා දීමේ වැඩසටහන් සහ නිරීක්ෂණ චාරිකා සංවිධානය කරලා තියෙනවා. ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වගේම දෙවෙනි ඕනෑම පාසලකට පුළුවන් පාසල් මාධ්‍ය සමාජයකට නැත්නම් පාසලකට රජයේ චිත්‍රපටි අංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිරීක්ෂණ චාරිකාවකට පැමිණෙන්න. ඒ සඳහා අපි ඔබව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ඔබේ පාසල් මාධ්‍ය සමාජයේ Facebook අඩවිය අපේ ප්‍රධාන විශේෂයෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන පාසල් මාධ්‍ය සමාජ ජාතික ප්‍රවර්ධන වැඩසටහනේ Facebook අඩවිය සමග සම්බන්ධ වෙන්න. ඔබ අර බන්දුල දයාරත්න මැතිතුමන් කිව්වා වගේ එතුමා කිව්වා ඔබට ලබා දීලා තියෙන ගුරු අත්පොතේ එහෙම නැත්නම් ඔබට ලබා දී තිබෙන මාර්ගෝපදේශන පත්‍රිකාවල පොත්පත්වල සඳහන් ආකාරයට ව්‍යාපෘති 7න් ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ඔබට පුළුවන් යම්කිසි ක්‍රියාකාරකමක් සහිත මාධ්‍ය ක්‍රියාකාරකමක් සහිතව මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න. එහිදී අපි විශේෂයෙන්ම ඊට අදාළ අමාත්‍යාංශ ඔබ අපි හිතමු ජාතික සාමය සඳහා තියෙන ව්‍යාපෘතිය. එහෙම නැත්නම් ආපදා කළමනාකරණ ව්‍යාපෘතිය. ඔබේ පාසල් මාධ්‍ය සමාජයේ ගුරු අත්පොතේ තිබෙන එවැනි වැඩසටහන් සඳහා අවශ්‍ය අමාත්‍යාංශය. උදාහරණයක් විදිහට ජාතික සංහිඳියාව පිළිබඳව ඒ විෂය පැවරලා තියෙන අධිකරණ අමාත්‍යාංශය එවැනි අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙවැනි අමාත්‍යාංශ සමග පාසල් මාධ්‍ය සමාජ ප්‍රායෝගික ක්‍රියාකාරකම් විශේෂයෙන්ම අපි ආරම්භ කළ තියෙනවා මේ ව්‍යාපෘති 7 සඳහාම නිර්මාණාත්මක තරඟ, කෙටි කතා තරඟ, කෙටි චිත්‍රපට මේ නිර්මාණය කිරීමේ තරඟ, ඒ වගේම ජාතික සාමය සඳහා සංහිඳියා කාර්යාංශය සමග අපි ඉදිරියේදී සාකච්ඡා කරගෙන යනවා
ඒ සඳහා ඔබට යම්කිසි තරගයක් සංවිධානය කරන්න ආපදා කළමනාකරණය වැනි විවිධ අමාත්‍යංශ යටතේ තියෙන ව්‍යාපෘතිත් එක්ක පාසල් මාධ්‍ය සමාජයේ ගුරුවත් පොතේ තියෙන ව්‍යාපෘති අත සම්බන්ධීකරණය කරලා ඒ තුලින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් සහ ප්‍රායෝගික දැනුම ඔබට ලබාගත හැකි වැඩපිළිවෙලක් අපි සංවිධානය කරනවා. මෙන්න මේ කාරණා ටික පිළිබඳව අපි ඔබට පැහැදිලි කරන්න කැමතියි. පාසල් මාධ්‍ය සමාජය කියන්නේ ඒ පාසලට sannivedanaya පිළිබඳව එහෙම නැත්නම් පාසලේ සමාජ ක්‍රියාකාරකම් පිළිබඳව එහෙම නැත්නම් ඒ පාසලේ යම් ආකාරයකින් පාසලට අභිමානයක් කීර්තියක් ගෙන නායකත්වයක් ගෙන දෙන ප්‍රධානම ස්වේච්ඡා එහෙම නැත්නම් ප්‍රධානම ඒකකයේ බවට පත්වීමට ඔබට තියෙන හැකියාව අපි කැමති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට ජනමාධ්‍ය අමාත්‍යාංශය විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ඔබට ඒ නායකත්වය ලබා දීම සඳහා ඔබ දිරිමත් කරන්න. විශේෂයෙන්ම මේ වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ මේ වුණට ඔබ වෙනුවෙන් වෙබ් රේඩියෝ එකක් ආරම්භ කළා තිනවා. ඔවුන් නිරන්තරයෙන්ම අපේ වැඩසටහන් සමග සම්බන්ධ වෙනවා. මෙවැනි රාජ්‍ය ආයතන ගණනාවකින් මේ අපි ලබා දීපු උත්තේජනය සමග අද පාසලට ප්‍රතිලාභ ගලා යමින් පවතිනවා. විශේෂයෙන්ම මාධ්‍ය සමාජ සඳහා. එය හොඳ ආදර්ශයක්. මොකද මේ ජාතික වැඩසටහන තුළින් අපි මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික යුනෙස්කෝ සංවිධානයත් එක්ක සම්බන්ධ වෙමින් ඔබට මාධ්‍ය සාක්ෂරතාව වෙනුවෙන් ඒ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන යම්කිසි ආධාරයක් ඒ වගේම මාර්ගෝපදේශකත්වයක් නැත්නම් විධිමත් වැඩපිළිවෙලක් එක්ක ඉදිරියේ වඩාත් සැලසුම් සහගතව මේ වැඩසටහන ගෙන යාම සඳහා අපි දැන් සමාජ කතිකාවක් සහ ප්‍රතිපත්තිමය වශයෙන් මේ ආයතන අතර කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. එහි ප්‍රතිලාභත් ඔබට ඉදිරියේදී ලැබෙයි. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දිරිමත් කරමින් ඒ වගේම විශේෂ අමාත්‍යතුමන් විදිහට මේ වැඩපිළිවෙල වඩාත් සාර්ථකව ගෙන යන්න නැත්නම් ගම් මට්ටම දක්වා ගෙන යන්න එහෙම නැත්නම් ජාතික පාසල් මට්ටම දක්වා ගෙන යන්න නිරන්තරයෙන්ම අපිට ලබා දෙන නායකත්වයේ සහ ඔවුන්ගේ මඟ පෙන්වීම සමග අපි හිතනවා අපි විශ්වාස කරනවා මේ වැඩසටහන ඉදිරි වර්ෂ දෙක තුල ශ්‍රී ලංකාවේ තාමත්ම පාසල් පද්ධතිය තුල මේ පාසල් පද්ධතිය තුළ විශාලම මාධ්‍ය සංස්කෘතියක් වගේම රටේ සංස්කෘතියටත් දායකත්වයක් සපයන මතවාදීව සහ විශේෂයෙන්ම රට අපේක්ෂා කරන අර ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක දියුණු සංස්කෘතියක් සහිත පරිසරයක් නිර්මාණය කිරීමට දායකත්වය සපයන හොඳම සමාජ ක්‍රියාකාරී ඒකකයේ බවට පාසල් මාධ්‍ය සමාජ පත් වේ කියලා. ඔබ සැමට සුබ අනාගතයක්. ආයුබෝවන්.